ජේසුපේටයි ඔබ හැම කෙනෙක්ටම ඉතින් අද දවසේ ඔයාලත් එක්ක පුංචි දෙයක් බෙදා ගන්න කියලා ආවා. දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්න බව, මේ මුළු විශ්වයම මවා පාලනය කරන දෙවි කෙනෙක් ඔබ නොදන්නවා ඇති. ඒත් අද දවසේ මම කැමතියි ඒ දෙවියන් වහන්සේව ඔයාලට මුණ ගැස්සන්න. ඉතින් ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ගාව මෙන්න මේ බයිබලයේ තියෙනවා නම් ඔයාලටත් පුළුවන් පළවෙනි වචනේ කියවලා බලන්න. ඒකේ තියෙනවා පටන් ගැනීමේදී අහසත් පොළවත් දෙවියන් වහන්සේ නිර්මාණය කරා කියලා. මේ මුළු විශ්වයම නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා. ඒ තමයි ਸਰබලධාරී දෙවියන් වහන්සේ. ඔබට ඒ ගැන විශ්වාසයක් නැත්නම් අදම බයිබලයක් අරන් කියවලා බලන්න. පළවෙනි පදේ, උප්පත්ති පළවෙනි පදේ කියවලා බලන්න. මේ මුළු විශ්වයම මැව්වා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලවන්තයි, උන්වහන්සේ ජීවමානයි. අදටත් ඔයාගේ ප්‍රශ්නවලට, ඔයාගේ පීඩාවට, ඔයාගේ සුවයට උන්වහන්සේ අද දවසේ පිළිතුරක් දෙන්න යනවා. විශ්වාස කරන්න. උන්වහන්සේට මුළු විශ්වයම මවන්න පුළුවන් නම් ඔයාට තියෙන ප්‍රශ්නය උන්වහන්සේට ලොකු දෙයක් නෙමෙයි. අද දවසේ ඔබ උන්වහන්සේට බාර වෙන්න. ඔයාගේ තියෙන ප්‍රශ්න උන්වහන්සේට කියන්න. අද දවසේ උන්වහන්සේව වැළඳ ගන්න. උන්වහන්සේ ඔයාගේ ජීවිතේ බලවත් දෙයක් කරන්නට බලාගෙන ඉන්නවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඉස්සරහටත් දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. ජේසු පිහිටයි.